අපි අදරගන්නේ නේද? මහවැලි ගඟ මුහුදට වැටෙන ප්‍රස්ථානය. මොකද? ජීවනාමලේ රයිට් මම ඉතින් හොඳයි. හරි. ආතෝ බුදුන් වහන්සේ මයන්නට වෙනම කරේ බුද්ධත්වයේ කී වාස්කේ වාස්කේ. මොකද? විතර වැරදි. බුද්ධත්වයේ නවන මාස තමයි මයන්නට වෙනම කරේ. රයිට්. ලස්සනට ඒක කියනවා. පළවෙනි ප්‍රශ්නය අපි ඉවත් කරනවා. ලංකාවේ උසම කන්නවා. අදයි භවිෂ්‍යයේ උත්තර ඊළඟට ජාතිකීය නිර්මාතෘවරයා කවුද? අදයි දෙන්නම ප්‍රශ්නය. ලංකාවේ ශ්‍රී ලංකාවේ ගැන අපි ලංකාවේ ගැන ප්‍රශ්න අහන්නේ. ලංකාවේ අගනුවර මොකක්ද? අගනුවර මහනුවර ලංකාවේ අහන්නේ අගනුවර කොහෙද? නේද දෙන්නේ ලංකාවේ අගනුවර වල පස්සේ ජයවර්ධනපුර කෝපේ. ඊළඟ ප්‍රශ්නේ මම හිතුවා යන්නේ right මේක ප්‍රශ්නේ අපේ බුදුරජාණන් වහන්සේ පියුමන් බැලේ වයස අවුරුදු කීයද? 85 කො 85 කින්වත් සමන් අනේ right බුදුරජාණන් වහන්සේ පියුමන් බැලේ වයස අවුරුදු 80 ආයෙත් ප්‍රශ්න දෙකම උත්තර දෙන්න ගන්නවා right
apa Gautam Buddha Mahasaya agak tahu dengan kau. Guys, dan mana pasal ada? Mulai, mina beda. Singa body, aku kian dia. Right, mana yang ini ada? Right, okay. සමාජික මණ්ඩලයට අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් හදිසියෙම තමයි මෙම තරගය සඳහා ආරාධනාව ලැබුණේ. අපි ඒ වෙලාවේ අපි තුන් දෙනා එකතු වෙලා නිර්ණායක කීපයක් සදාගත්තා. කොහොමද අවුරුදු කුමාරය තෝරන්නේ කියලා. හැබැයි මුලින්ම කියන්න ඕනි මේ දරුවෝ මම එක දරුවෙක්වත් දැකලා නැහැ. අපි තුන් දෙනා මේ දරුවෝ දැකපු අය නෙවෙයි. පුංචි අඩුපාඩු පුංචි නෙවෙයි සමහර ඒවා ලොකු අඩුපාඩු තිබුණා. හැබැයි පුතේ ඔයාලා තාම පොඩි. එතකොට අපි වැරදි හදාගෙන තමයි ඉගෙන ගන්න ඕනේ ඉදිරියට යන්න ඕනේ. මම හිතන්නේ තාමත් ඕලෙවල් වයසේ. එතකොට ඔබලා දකින්න ඇති එක්කෙනයි ආචාර්යකරි. අවුරුදු කුමාරයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන සභාවට ආචාර්ය කිරීම. මේ අඩුපාඩු කියන්නේ දරුවන්ගේ වැරදි හදා ගන්න ඕනේ. හින්දා මෙතන තවත් දරුවෝ ඉන්නවා. හෙට දවසේ මේ තරඟ වලට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ මං හිතන්නේ මේක අවුරුදු කුමාරයේද නර්තන තරගයක්ද? අවුරුදු කුමාරයේද නර්තන තරගයක්ද තිබුණේ? අවුරුදු කුමාරය. එතකොට අපි ඒවා බැලුවා, ඇඳුම් ගැන බැලුවා, ඉදිරිපත් කිරීම, බුද්ධිමත්කම. හැබැයි ප්‍රශ්න දෙකටම උත්තර දුන්නා කියලා අපි දුන්නේ ලකුණු සම්පූර්ණ දුන්නේ නැහැ. මොකද ප්‍රශ්න දෙකකින් අපිට මේ දරුවන්ගේ දැනුම මනින්න බෑ. ඒ හින්දා එහෙම අසාධාරණයක් කරෙත් නැහැ අපි. ඇත්තටම ඉදිරිපත් වීමට ලකුණු දෙන්න ඕනේ හරිනම්
වරක් වෙලාවට අපි එහෙම කරේ නෑ. සියලු දෙනාට සාධාරණ අපි ලකුණු ලබා දුන්නේ. අපි තුන් දෙනාත් වෙන වෙනම තමයි ලකුණු දුන්නේ. මම දුන්න ලකුණු මේ එක මහත් එක්කත් දැක්කේ නෑ. මේ මහත්තුරු දුන්න ලකුණු අපි දැක්කේ නෑ. ඒ හින්දා මම හිතනවා උපරිම සාධාරණයක් වෙන්නේ නැති කියලා. කොහොම වෙතත් අපි එම තරගයේ තුන්වෙනි ස්ථානය ලබා ගන්නවා ලකුණු 209ක් ලබාගෙන විහංගි. විහංගි දියණියට සුබවතනවා. දෙවෙනි ස්ථානය කේශානි දියණිය. එහෙමනම් තරගයේ පළවෙනි ස්ථානය ලකුණු 230ක් ලබා ගන්න හංසිතා දියණිය. ගෝවිස්තුති. රාජ් ඔන්න අපි හතර දෙනාගෙන් අපි තෝරගත්ත මේ යෝධයන් දෙදෙනා එහෙම අපිට කාල වෙලා යන නිසා ඉක්මනින්